ලෝකයේ විස අධික මෙන්ම විස රහිත පළතුරු බහුලව දක්නට ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන විස අධිකම පළතුරු 10ක් ගැන. ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube නාලිකාවට. රැඳිලා ඉන්න දැනුම සොයන්න YouTube නාලිකාව සමග වීඩියෝ එක අවසන් තප්පරය දක්වාම ඒ වගේම මෙවැනි තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ දැනුම සොයන්න YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. දැන් අපි බලමු ලෝකයේ වඩාත්ම විස අධික පළතුරු 10 මොනවාද කියලා. ඒවා මිනිස්සුන්ට කොතරම් භයානක හෝ මාරාන්තික විය හැකිද යන්න මත දැඩි ලෙස පදනම් වෙලා තියෙනවා. මෙම පළතුරු බොහෝමයක් කුඩා ප්‍රමාණවලින් පවා මාරාන්තික වෙන්න පුළුවන්. මැන්චීනල් පළතුරු කැරබියන් මධ්‍ය ඇමරිකාව ෆ්ලෝරිඩා වගේ දූපත් ආශ්‍රිතව මේවා බහුලව දක්නට ලැබෙනවා. මේවායේ හැඩය ඇපල් ගෙඩියකට සමානයි. ඒ නිසා මේවා හඳුන්වන්නේ මරණයේ කුඩා ඇපල් කියලා. විද්‍යාත්මකව සනාථ කරලා තියෙන විදිහට දැනට ලෝකයේ තියෙන භයානකම මෙන්ම විස සහිතම පළතුර තමයි මැන්චීනල් කියලා කියන්නේ. එය අනුභව කිරීමෙන් දරුණු පිලිස්සීම්, ඉදිමීම්, අවයව අක්‍රියවීම සහ මරණය පවා ඇතිවෙන්න පුළුවන්. මේවායේ ගස්වල යුසවලට පවා මිනිසුන්ගේ ඇස් අන්ධ කරන්න පුළුවන් ශක්තියක් පවතිනවා. ඇකි කියලා කියන්නේ නොයිදුණු කියන අදහස. ජමේකාව බටහිර අප්‍රිකාව වගේ රටවල් වල මේ පළතුර බහුලව දක්නට ලැබෙනවා. මේවා තුල හයිපොග්ලිසින් A අඩංගු වන අතර ඒවා රුධිරයේ සීනි මට්ටම මාරාන්තික මට්ටමක් දක්වා අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. දරුණු වමනය සහ කෝමා තත්ත්වයන් පවා ඇති කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඉදුණු විට සහ නිසි ලෙස පිසු විට පමණක් මේවා ආරක්ෂිත වෙනවා. පොන් පළතුර ශ්‍රී ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල මේව දක්නට ලැබෙනවා. මේක සියදිවි නසා ගැනීමේ ගස විදිහට තමයි හඳුන්වන්නේ. හෘද රිද්මයට බාධා කරන විස ද්‍රව්‍යයක් වන සයිබෙරින් අඩංගු වෙනවා. ඒ නිසා මේවා ඉතාමත්ම භයානකයි. ඒ වගේම මාරාන්තික විසවීම් සඳහා භාවිතා වෙනවා. කහ ඔලියන්ඩර් පළතුරු මේවා ශ්‍රී ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල බහුලව දක්නට ලැබෙනවා. මේවා තුල හෘද ග්ලයිකොසයිඩ් අඩංගු වෙනවා. ඒ නිසා මේවායේ එක් බීජයකට පමණක් වුවද මාරාන්තික හෘදයාබාධ පවා ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. රෝසරි ඇට මේවා හඳුන්වන්නේ ජෙගුවරිටි බෝංචි විදිහට. බොහෝ විට නිවර්තන කලාපවල බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේම මේවා කළු පාට සහ රතු පාට මිශ්‍ර වර්ණයකින් සමන්විත වෙනවා. ශක්තිමත් ශාක විසවලින් එකක් වන ඇබ්‍රින් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා එක් බීජයක් හැපුවොත් වැඩිහිටියෙක් පවා මරණයට පත් කිරීමේ හැකියාවක් මේ බීජවලට තියෙනවා. ස්ට්‍රයික්නින් ගස් පළතුරු මේවා ඉන්දියාවේ අත්නිදික ආසියාවේ දක්නට ලැබෙනවා. මේවායේ බීජවල ප්‍රබල ස්නායු විසද්‍රව්‍යයක් වන ස්ට්‍රයික්නින් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේවා ශරීරගත වීම නිසා ප්‍රචණ්ඩකාරී වලිප්පුව සහ ශ්වසන අපහසුතා වගේ දේවල් ඇති කරනවා. මාරාන්තික නයිස්ෂේඩ් බෙරි මේවා බෙල්ලඩෝනා විදියට හඳුන්වනවා. යුරෝපයේ සහ බටහිර ආසියාවේ දක්නට ලැබෙනවා. මේවා තුල ඇට්‍රොපින් සහ එනපොලමින් අඩංගු වෙලා තියෙනවා. බෙරි කිහිපයක් ආහාරයට ගැනීමෙන් පවා දරුවෙකු වුවද මිය යාමට හැකියාවක් තියෙනවා. යූබෙරි බීජ යූබෙරි යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවල් දක්නට ලැබෙන පළතුරක්. මේවායේ බෙරි මස් හානිකර වෙන්නේ නැහැ. නමුත් බීජවල අඩංගු වන මැක්සින් විස ද්‍රව්‍ය නිසා එය මාරාන්තික හෘදයාබාධ පවා ඇතිවීමට හැකියාවක් පවතිනවා. මේවායේ බීජයක් කපන විට ඒවා හෘදයාබාධ පවා ඇතිවීමට අවස්ථාවක් පවතිනවා. චයිනබෙරි ආසියාවේ අප්‍රිකාවේ බොහෝ රටවල් වල ව්‍යාප්ත වෙලා තියෙන පළතුරක්. ඒ වගේම මේ පළතුරුවල මෙලියටොක්සින් කියන විසද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේවා ශරීරගත වීමෙන් වමනය, වෙවුලීම, අංශභාගය සහ මරණය පවා ඇතිවීමට හැකියාවක් තියෙනවා. එල්ඩබෙරි කියලා කියන්නේ අමු කියන අදහස. මේවා ලොව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ අමු බෙරි සහ බීජවල සයනොජෙනික් ග්ලයිකොසයිඩ් කියලා විස අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේවා ශරීරගත වීමෙන් විවිධ ව්‍යාකූල අවස්ථාවලට මුහුණ දීමට මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒ වගේම මේවා හොඳින් පිසූ විට පමණක් ආරක්ෂිතයි කියලා තමයි පවසන්නේ.
මේ දක්වා වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු දැනුම සොයන ඔබට ස්තුතියි. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.